Hello friends, welcome back to my channel. ඉතින් අද තවල් සල්ලෙන් පිළිගන්න මගේ YouTube channel එකට. අද මම වීඩියෝ පටන් ගත්තේ උදෙන්. හරිද? ඉතින් අද ඉන්නේ මෙන්න මෙයාගේ. ඉතින් ඔයාලා බලන්න ඇති මේකේ බැටරිය බොල. උට 20ද කියලා. ඉතින් දැන් නෙමෙයි මගේ බැටරිය මෙතන පොඩ්ඩක් කොමින්න. මගේ බැටරිය සවුත් වුණා. ඒ කියන්නේ මම සති 3ක් පාවිච්චි කරා ඒක. ඊට පස්සේ මේක සවුත් වෙලා වෝල්ට් එක වැස්සා. ඊට පස්සේ charge දුන්නේ මේ. ඊට පස්සේ දැන් ඒක දාන්න බෑනේ. ලයිට් එක ගියොත් මේ නිසා මම අපි අලුත් බැටරියක් අරන් ආවා. කොළමින් අරන් ආවේ. හරිද? ඒක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ. මෙන්න මේක මම පැහැදිලි කරන්න. මේ තියෙන්නේ යාළුවනේ මේ බැටරි මීටර් එක. ඒ කියන්නේ මං හිතන්නේ බැටරිය වෝල්ට් එක වයින්නවා මේකේ. එතකොට මේකෙන් එන්නේ ඔයාගේ බැටරිය වෝල්ට් එක බහින්න කලින් වෝල්ට් එක බැස්සම සවුත් වෙන්න පුළුවන් charge ගන්න නැතුව හිටියම. එතකොට මේ වගේ බයික් එකේ බැටරිය සවුත් වෙන්න කලින් මේකේ වෝල්ට් එක බලලා මේකෙන් වෝල්ට් එක බලලා ඉක්මනට charge කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හයි කරගන්න නම් මේක ගොඩක් හොඳයි බැටරියටත් එඟට ගුණයි. ඇඟට ගුණයි. ඇත්තටම වියලු නෙමෙයි මේක හයි කරගන්න ඔයාලත් ගාන අම්මට මතක නෑ. ඒ ගහලත් නෑ ගාන. ඉතින් ඔයගලන්ට පේනවා මේ. මේකෙන් මැනලා බැටරිය සවුත් වෙන කලින් බැටරිය මොකක් හරි තියනවා නම් හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන් අපිට පින් කටු දෙනවා. මේවා මෙන්න එහෙම වෙන්නේ. ඉතින් මේක අලුත් සෙටප් එක ඉක්මනට වෙනවා. මම ලයිට් තව ටිකක් තියෙනවා අද ගන්න බලනවා. ගන්න පුළුවන් මං ගාව තියෙනවා. හරි මේ ඒවා පිළිනවා දිය මම පරිස්සම් කරලා තියාගන්න කිව්වයි කියන්නේ. ඉතින් මේක අලුත් සෙටප් එක මම කිව්වා කලින්ම මේ කමින් සූන් වෙනවා කියලා. කමින් සූන්. ඉතින් මෙයාගේ වීඩියෝ ඉදිරියටත් බලන්න නම් අපේ channel එක MR Creature channel එක subscribe කරලා comment කරලා දාන වීඩියෝස් වලට comment කරලා like කරලා share කරගෙන තියාගන්න. ඒ වගේම ඔයගේ යාළුවන්ටත් share කරලා අපිත් එක්ක දිගටම ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අද අපි ගිහින් bye bye.